එක්තරා අවස්ථාවක ඔව්. අවන්හලකට යනවා එක්තරා පුද්ගලයෙක්. Okay, right. ඒ පිරිමි පුද්ගලයා ආහාර ගන්නකොට මෙයාට ඇහෙනවා එක්තරා කාන්තාවක් සද්දෙන් නිතරම දුරකථනයෙන් කතා කරනවා. මේකට මේ කොල්ලට තරහ යනවා. මෙයා ගිහිල්ලා නැගිටලා කියනවා මම බීම මිලදී ගන්නවා. මෙතන ඉන්න හැමෝටම අර කාන්තාවට අර කියලා කිව්වා. අර කොන් කරා වගේ. ඉතින් වේටර්වරයා ඇවිල්ලා සල්ලි අරගෙන බීම දෙනවා. ඉතින් දැන් මෙයා හිතනවා අර කාන්තාව ඒකෙන් නෝන්ඩි වෙයි, කොන් වෙයි. ලැජ්ජ හිතේ. ලැජ්ජ හිතලා ෆෝන් එක තියයි. හා හැබැයි කේන්ති ගන්නවා වෙනුවට මෙයා අර දුරකථනයෙන් කතා කරන එක නවත්තලා බීම අරන් දීපු මිනිස්සයාට ස්තුති කරනවා. බොහොම ස්තුතියි. right. ආයෙත් අර යෝදි ෆෝන් එකෙන් කතා කරන්න. පචේ පටන් ගත්තා. ඕක දැක්කට පස්සේ අර පිරිමි පුද්ගලයාට ආයෙත් කේන්ති යනවා. මෙයා මොකද කරන්නේ? ආයි නැගිටිනවා. මෙතන ඉන්න හැමෝටම වයින් සහ කෑම මං ගානේ මං අරන් දෙනවා. අර නෝනට ඇරෙන්න. මූට මොකද යකෝ වෙලා තියෙන්නේ? වටේ ඉන්න මිනිස්සුන්ටත් ඉතින් හරි සතුටුයි. විනෝදයි. Okay. කවුරුත් නැගිටලා යන්නෙත් නැහැ. ආයි අර කාන්තාවර කතා කර කර ඉඳිද්දි ෆෝන් එක චුට්ටක් පැත්තකින් තියලා ඔබට බොහොම ස්තුතියි කියලා කියනවා. පොඩ ඉන්න. ස්තුතියි. ඊට පස්සේ ආයි කෝල් එකේ පච ගගා කියනවා. Okay. අර පිරිමි පුද්ගලයා ඒක ආයි දකිනවා. මේ යෝදි නම් හැදෙන්නේ නැහැ. මට කේන්ති යනවා. Okay. කියලා හිතින් හිතාගෙන මේ අවන්හලේ තියෙන මිල අධිකම අතුරුපස මෙතන ඉන්න හැමෝටම අරන් දෙනවා. අරයට නැතුව ඇඟිල්ල දික් කරලාම කිව්වා. දැන් කෑම කාලා වයින් බීලා බීම බීලා ඩෙසර්ට් කාලා මම හිතන්නේ අර රෙස්ටොරන්ට් එකට ආපු මිනිස්සුන්ට ගෙවන්න එහෙම බිලක් නැතුව ඇති. නැතුව ඇති. ස්තුති කියනවා අයර නෝන. හොඳටම කේන්ති ගියා. Okay. මේ සෙට් අත් දෙක ගහලා නැගිට්ට අර පුද්ගලයා. හරියට හරි. Okay. නැගිටලා ගියා වේටර් ගාවට. අර වේටර්ගෙන් අහනවා Okay. මේ මචං අර කෙල්ලට හෙනටම පිස්සු නේවා. මෙච්චර දේවල් අරන් දෙනවා ඒ ගෑණිව කොන් කරලා. කනකටවත් ගන්නෙ නැතුව ස්තුති කරනවා විතරයි. වේටර්යා. ඔය දන්නවද එයා? නෑ දන්නේ. එයාට පිස්සු නෑස. එහෙනම් එයා තමයි මේ රෙස්ටෝරන්ට් එකේ අයිතිකාරණිය. ඒකයි මේ ස්තුතියි කියලා තියෙන්නේ. මතක තියාගන්න අධික කේන්තිය පාඩුවක් විතරයි අපිට කරන්නේ. ඒ නිසා කේන්ති ගැනීමෙන් වළකින්න. බෝඩ් එකක් ගහගන්න. Morning Rhythm with Saku and Yash.